ඔයාගේ Windows PC එක මේ වෙද්දි හැක් වෙන්න පුළුවන් අවදානමක තියෙනවා කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔව්. ඒකට හේතුව තමයි genuine Windows key එකක් නෙවෙයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයා ලොකු ගාණක් වියදම් කරලා හදන ඔයාගේ PC එකට ඔයා illegal method එකකින් use කරනවා operating system එක. ඉතින් මේක කොච්චර දුරට සාර්ථකද කියන එක ඔයාම පොඩ්ඩක් හිතලා බලන්න. මෙන්න මේ විදිහට අපි අන්තර්ජාලය හරහා ගන්න මොන හරි ඇක්ටිවේටර් එකකින් එහෙම නැත්නම් ක්‍රැක් එකක් හරහා අපේ PC එක එහෙම නැත්නම් අපේ ඔපරේටින් සිස්ටම් එක ඇක්ටිවේට් කරගත්තත් ඒක తాවකාලිකව අපි ඇක්ටිව් වුණාට මෙන්න මේකෙදි තියෙන ලොකුම භයානක තත්ත්වය තමයි ඒගොල්ලෝ බෑක්ඩෝස් ඕපන් කරගන්නවා මෙන්න මේ වගේ අපේ ඔපරේටින් සිස්ටම් එක පාලනය කරන්න මේ වගේ දේවල් වලට. ඒ වගේ කේසස් තමයි අපිට ගොඩක්ම ස්ටඩි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේකෙන් මග හැරලා ඉන්න නම් ඔරිජිනල් එහෙම නැත්නම් ජෙනුයින් Windows key එකක් buy කරන්න. හැබැයි ඒකට ඔයාලට රුපියල් 80000ක් විතර වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට හිතෙනවා කමක් නැහැ කවුරු හරි මේක බැලුවත් මම මෙන්න මේ තියෙන illegal method එකම පාවිච්චි කරනවා කියලා. එහෙම නැත්නම් මේ crack එකම එහෙම නැත්නම් මේ activate එකම use කරලා මම Windows 11 වේවා 10 වේවා පාවිච්චි කරනවා කියලා. මොකද ඒකට හේතුව තමයි මෙච්චර ගාණක් අපිට කොහොමද මුදලක් වියදම් කරලා PC හැදුවත් රුපියල් 80000ක් OS එකකට වියදම් කරනවා කියලා කියන්නේ ඒක worth නැහැ කියලා ඔයාට උනත් හිතෙනවා. ඒක මටත් හිතෙන දෙයක්. ඉතින් ඒකට අපිට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි OEM key එක. ඉතින් මෙන්න මේ විදිහට OEM keys ඕගොල්ලන්ට affordable price එකකට 62% දක්වා discount එකකුත් එක්ක ගන්න කොහොමද කියලා දැන් අපි ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලට පුළුවන් මම description එකේ දීලා තියෙනවා keyspan.com කියන website එකේ link එක මේකට යන්න. මේකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකෙදි Windows වලට එහෙම නැත්නම් operating systems වලට Microsoft Office මෙන්න මේ වගේ ගොඩාක් softwares වලට keys බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේවා OEM keys. එහෙම නැත්නම් original equipment manufacturer keys. ඉතින් මම අද select කරගන්න යන්නේ එහෙම නැත්නම් මේක හරහා buy කරන්න යන්නේ Windows operating system එකේ Windows 11 Pro කියන එක. මේ site එකට ගියාට පස්සේ මේ විදිහට අපිට Windows 11 කියලා search කරන්න පුළුවන්. search කරාට පස්සේ මේන search result එකේ අපිට Windows 11 වලට අපේ තනි PC එකකට එහෙම නැත්නම් PCs දෙකකට PCs පහකට මෙන්න මේ විදිහට අපිට keys බලා ගන්න පුළුවන්. ඉතින් Windows 11 Pro එකේ single use එකක් මම මේ විදිහට select කරලා මේක add to cart කියන එකට යනවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් view cart කියන option එකට යන්න පුළුවන්. view cart කියන option එකට ගියාට පස්සේ මෙතෙන්දී discount code එක මෙන්න මෙතන පෙන්නනවා. ඉතින් මේකට ගිහිල්ලා ඔයාලට අමිල 50 කියන discount code එක add කරොත් මෙන්න මේ product එකෙන් නැත්නම් මේ key එකට ඔයගොල්ලන්ට 150ක් off වෙනවා. පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ product එකේ සම්පූර්ණම ගාණ අඩු වෙනවා 150කින්. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතන proceed checkout කියන option එකට යන්න. ඊට පස්සේ මෙතෙන්දී personal details ටික ඉල්ලනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ email එකක් ඉල්ලනවා මුලින්ම. ඔයාලට කැමති නම් එතන මෙන්න මේ තියෙන account create කරන ටික් එක දාලා ඔයාලට account එකක් හදාගන්න පුළුවන් මේකේ. නම ලිපිනේ postal code එක ඒ වගේම තමයි ඔයාගේ phone number එක මෙන්න මේ වගේ විස්තර ටික ඔක්කොම fill කරලා මෙතන update කියන එකට යන්න. update කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට place order කියන option එකට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට යන්න. මේකෙදි ඔයාලට PayPal කියන payment method එක තියෙනවා. ඒක ලංකාවට දැන් support කරන නිසා ඔයාලට PayPal එකෙනුත් pay කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතෙන්දී CDC Pay කියලා මේගොල්ලෝගේ මේ payment method එක payment gateway එක හරහා ඔයගොල්ලන්ට express checkout එකක් කරන්න පුළුවන් Visa Master Credit Debit Card හරහා. ඒ වගේම තමයි Google Pay, Apple Pay මෙන්න මේ වගේ payment options කීපයක් තියෙනවා. ඉතින් මේ කැමති එකක් කරහා ඔයගොල්ලන්ට මේක pay කරන්න පුළුවන්. pay කරලා ඔයගොල්ලන්ට මෙන්න මේ key එක විනාඩි 10ක් වගේ ඇතුළතදී මේගොල්ලෝ deliver කරනවා කියලා තියෙනවා. ඊට පස්සේ email එකට ඔයාගේ මෙන්න මේ key එක ලැබෙනවා. හරි දැන් මේ key එක ලැබුණට පස්සේ අපිට මේක කරන්න තියෙන්නේ මේ key එක හරහා අපේ Windows 11 එක activate කරගන්න. ඉතින් මේකට කරන්න තියෙන්නේ ඔයාගේ settings වලට යන්න Windows වල settings වලට ගියාට පස්සේ system කියන එකට යන්න system වල activation කියලා තියෙනවා. මෙන්න මේ activation කියන තැන change product key කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ ලැබෙන key එක මේ විදිහට copy කරලා එහෙම නැත්නම් මෙතෙන් type කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක පොඩි වෙලාවක් ගියාම ඔයාගේ Windows 11 මේ විදිහට activate කරගන්න හැකියාව තියෙනවා. මම පොඩ්ඩක් මේ OEM key එකක් ගැන පොඩ්ඩක් කියන්නම්. මොකද OEM key එකක් කියලා කියන්නේ මේක retail key එකක් නෙවෙයි. එතකොට මේ retail key වලින් මේක වෙනස් වෙන්නේ මේක ඔයාගේ hardware එකත් එක්කම bind වෙන නිසා ඔයාට ගැළපෙන key එකක් මෙතෙන්දි select කරගන්න. ඒ වගේම තමයි මේ keyspan.com කියන website එකේදී Windows වලට විතරක් නෙවෙයි නැත්නම් operating system වලට විතරක් නෙවෙයි Microsoft Office packages වලටත් මෙතෙන්දී ඕගොල්ලන්ට Office 16 වලට 19 24 21 මෙන්න මේ වගේ තියෙන ඕනම එකකට keys බලා ගන්න පුළුවන්. ඒකෙදිත් ඔයාලට තවත් discount එකක් තියෙනවා. 62ක් දක්වා off කරගන්න පුළුවන්. අමිල 62 කියන code එක හරහා. ඉතින් ඔයාලට Office package එකක් තියෙනවා නම් මේ වෙද්දී ඔයා active කරගන්න විදියක් නැතුව ඉන්නවනම් අන්න එකටත් keys buy කරන්න පුළුවන්. ඊට අමතරව තවත් ගොඩාක් softwares වලට keys බලා ගන්න හැකියාව තියෙනවා.
ඉතින් මෙන්න මේ කීස් වලට අදාළව ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇඩ් කරලා තිනවා. ඔයගොල්ලන්ට ඒ හරහත් ගිහිල්ලා මේවා මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි වැඩි විස්තර චෙක් කරන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන තවත් දවසකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ගිහිල්ලා එන්න මම අමිල.